පුවක් බීජයක් තවාන් කරන තැන ඉඳලා පුවක් බීජ ටික පැලවුණාට පස්සේ පොට් එකකට ගන්න ආකාරය පෙන්වන වීඩියෝ එකක් මේකෙන් කරන්නේ. ඉතින් වගාවට ආදරය කරන වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙන්න මේ ආකාරයට තවන් කරගත්ත පුවක් බීජ ටික පැලවුණාට පස්සේ පොට් වලට ගන්න ආකාරය තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් අපි වීඩියෝ එක බලමු. මුලින්ම අර තිබුණු ආකාරයට මම පුවක් බීජ ටික තවාන ස්ථාපිත කරගත්තා. ඊට පස්සේ මාස 1.5කින් විතර මෙන්න මේ දැන් තියෙන විදියට පුවක් වලින් 90%ක් විතර හොඳට පැලවිලා තිබ්බා. ඉතින් මෙන්න මේ පැලවෙච්ච පුවක් බීජ ටික ගලවලා අරගෙන පොඩි පැකට් වල හිටව ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බලන්න පුවක් ගෙඩියක් ගැලෙව්වට පස්සේ ලස්සනට මුල් ඇදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට පුවක් බීජ ටික පැලවුණාට පස්සේ තවානින් ගලව ගත්තා. ගලවගෙන මෙන්න බලන්න ගැලෙව්වට පස්සේ පුවක් පැලය තියෙන විදිය මුල් ඇදලා තියෙනවා. මුල් 2-3ක් විතර තියෙනවා. ඉතින් මේක අපි පොඩි පොට් එකකට පස් ටිකක් පුරවලා පුවක් පැලය සිටුව ගන්න තමයි හදන්නේ. ඔයාලත් පුවක් බීජ තවාන් කරනවා නම් නැත්නම් පුවක් බීජ පැල කරනවා නම් මුලින් පාත්තියක් හදලා පාත්තේ හිටවගෙන මේ මං කරපු ආකාරයට කරන්න එපා. කෙලින්ම පොට් එකකට පස් පුරවලා ඒ පොට් එකේම පුවක් බීජ ටික හිටව ගන්න. ඒකෙන් ඔයාට කාලය සහ ශ්‍රමය ඉතිරි කරගන්න පුළුවන්. අනිත් එක තමයි පුවක් බීජ තෝරගන්නවා නම් පුවක් බීජ තෝරගන්නකොට හොඳට සුදුසු පුවක් ගහක හොඳට ඉදුණු පුවක් ගෙඩි වලින් තෝරගෙන පැල කරගන්න. එහෙම නැත්නම් ඔයාට හොඳ පුවක් අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන් වේවි. පුවක් බීජ ටික තවානේ සිටුවා ගන්න ආකාරය පිළිබඳවත් මම වීඩියෝ එකක් මේ පේජ් එකේ කලින් ගෙනාවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඊට අමතරව මේ පුවක් පැල ටික මම ශේෂ්ත්‍රයේ සිටුවා ගන්න ආකාරය සහ ඒ පුවක් පැල ටික දිගටම නඩත්තු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඔයාලට දිගින් දිගටම වීඩියෝ ගේන්නම්. ඉතින් ඒ වීඩියෝ බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. දිගටම මගේ පේජ් එකට එකතු වෙලා ඉන්න, ෆලෝ කරන්න.